හල්ලෝ ෆෑන්ස් ඉතින් අද අපි බලන්න යන්නේ ඩ්‍රගන් බෝල් Z එපිසෝඩ් 5. ඉතින් ඔයා තාමත් කලින් එපිසෝඩ් එක බලලා නැත්නම් මෙතනට වටනේ කාට් එක ක්ලික් කරලා ගිහලා බලලා ඉන්න. ඉතින් ඔයා තාමත් එක එපිසෝඩ් එකක්වත් බලලා නැත්නම් ඔයාලට පුළුවන් අපේ channel එකේ playlist එකක් ඇති. අන්න එකෙන් ගිහලා බලලා ඉන්න. නැත්නම් මෙතන කාට් එකකට අන්න ඒකෙන් ඔයාලට playlist එකට යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති අපි subscribe 18 යන්නේ ටිකක් ලඟ වෙලා ඉන්නේ. තව 300ක් වගේ තමයි ඕනේ. ඉතින් මං සබස්ක්‍රයිබර්ස් 1000 ගත්ත ගමන් ෂෝට් ඇනිමේ සීරීස් එකක් පටන් ගන්න හිතුවා. ඉතින් ඔයගලන්ට තෑග්ගක් විදිහට. ඉතින් එහෙමයි කියලා බය වෙන්න එපා. අපේ ඩ්‍රැගන් බෝල් සීරීස් එකේ එපිසෝඩ් නම් පරක්කු වෙන එකක් නැහැ. ඉතින් සබස්ක්‍රයිබර්ස් 1000 ගත්තාම මම හිතන් ඉන්නේ එපිසෝඩ් දාන වේගේ තව ගොඩක් වැඩි කරන්න. ඉතින් ඒක නිසා ඔයගලන්ට සතියේ වීඩියෝ 3ක් විතර බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මං සබස්ක්‍රයිබර්ස් 1000 ගත්තාම මේ ඇනිමේ එක තමයි කරන්න හිතන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්න වෙන ෂෝට් ඇනිමේ තියෙනවා නම් ඒට වැඩි හොඳ. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මම ඒක කරන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මතක තියාගන්න අනිවාර්යෙන් එපිසෝඩ් තියෙන්න ඕනේ 1:20ක් අතර කියලා. ඉතින් හරි එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නේ කලින් නවත්තපු තැන ඉඳන් අපි බලමු ඉස්සරහට. ගෝහන් ඉතින් ස්පේස්ෂිප් එකත් කඩාගෙන ඇවිල්ලා බිමට ලෑන්ඩ් කරනවා. ඉතින් පිටිසක්කලයා කෑ ගහනවා මට මේක විශ්වාස කරන්නත් බෑ. ඉතින් පිකොලෝ කියනවා ගෝකු බලන්න ඒ වාගේ පුතා. ඉතින් ගෝකු කෑ ගහනවා ගෝහන් දුවන්න පැනලා දුවන්න. ඉතින් ගෝහන්ගේ තරහ හොඳටම වැඩි වෙලා තියෙන්නේ. ඉතින් පිටසක්කලයාගේ පවර් ලෙවල් එක චෙක් කරනවා. ඉතින් 1370ටත් ගිහිල්ලා එයා ඒක වෙන්න බෑ කියලා කෑ ගහනවා. ඉතින් ඊට පස්සේ එයා කියනවා ඒක තාමත් වැඩි වෙනවා. ඉතින් මේ තියෙන එක අපහම ගෝකුගේ මූණ. ඉතින් ගෝහන් එනර්ජි එක කලෙක්ට් කරගන්නවා. ඉතින් එනර්ජි එක කලෙක්ට් කරාම මේ විදිහට ගිහිල්ලා ලොකු ඇටැක් එකක් කරනවා අර පිටසක්කලයාට. ඉතින් පිටසක්කලයා එකෙන් වැටෙනවා බිමට. හැබැයි ඉතින් පිටසක්කලයා විතරම නෙමෙයි වැටෙන්නේ ගෝහන්ුත් බිමට වැටෙනවා. ඉතින් ඒ වෙලාවේ ගෝකු ගෝහන්ට කියනවා ගෝහන් ඔයා මෙතන යන්න. ඉතින් පිටසක්කලයා නැගිටිනවා. හැබැයි නැගිටලා කියනවා ජීවිතේට කවුරුත් මට මේ වගේ දෙයක් නම් කරලා නැහැ කියලා. ඉතින් එහෙම කියලා ඉස්සරහට එන්න යද්දිම ගෝකු කියනවා නෑ පිටිපස්සට වෙලා ඉන්න. ඉතින් ගෝකු කියනවා ගෝහන්ට දැන් ඔයා යන්න ඕනේ ගෝහන්. ඉතින් පිටසක්කලයා ගෝහන්ගේ දැන් තියෙන පවර් ලෙවල් එක චෙක් කරලා අහනවා කොහෙද දැන් ඔයාගේ තිබ්බ පවර් එක කියලා. ඉතින් පිටසක්කලයා ගෝහන් ළඟට එනම විදගෙන ඉතින් ගෝහන් කෑ ගහනවා තාත්තේ උදව් කරන්න. ඉතින් ගෝකු කියනවා එයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඒත් ඉතින් පිටසක්කලයා ගෝහන්ට ෆිසික් කියලා යන්න එකක් ගහනවා. ඉතින් ගෝකුත් කෑ ගහනවා. ඉතින් පිටසක්කලයා ගෝහන් ළඟට ඇවිදගෙන යන්න හැදෙද්දි ගෝකු කියනවා එයාට ඉන්න දෙන්න. එයා තාම පොඩි ළමෙක් කියලා. පිටසක්කලයා කියනවා එයා පොඩි ළමෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට එයා ගොඩක් ශක්තිමත්. තව එයාට ආටත් වැඩිය ලොකු පවර් ලෙවල් එකක් තියෙනවා. මගේ පුංචි සහෝදරයා. ඉතින් එහෙම කියලා ගෝහන්ව මරන්න තමයි එයා යන්නේ. ඉතින් ඊට පස්සේ එයා හිතනවා ඔයා තමයි මට මේ විදිහට ඩැමේජ් කරන්න පුළුවන් වුණ පළවෙනි සෙයින්. ඉතින් ඒක නිසා ඔයා ඇත්තටම සුපරි සෙයින් වෝරියර් කෙනෙක්. ඉතින් ඒක නිසා මං සෙයින් කෙනෙක්ට වටින මරණයක් ඔයාට දෙන්නම්. ඉතින් එහෙම කියලා අමුතු පවර් එකක් එයාගේ අතට කලෙක්ට් කරන්න ගන්නවා. ඉතින් එහෙම ඇටැක් කරන්න යද්දිම ගෝකු පිටිපස්සෙන් ඇවිල්ලා එයාව අල්ල ගන්නවා. ඇයි ඔහෙ මෝඩයා මට ඔයාව මරන්නයි තිබ්බේ. ඉතින් එහෙම පිටිසක්කලයා දගලද්දි ගෝකු පිකොලෝට කතා කරලා කියනවා ඔයාගේ ඇටැක් එක දැන් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ පිකොලෝ එයාගේ ඇටැක් එකට එනර්ජි කලෙක්ට් කරන්න ගන්නවා. ඊට පස්සේ හිනාවක් දාලා කියනවා ගෝකු ඔයා සමහර වෙලාවට මටත් වැඩි පුදුම දේවල් කරනවා. දැන් ඒකෙන් හින්දා එයාව තදින් අල්ලන් ඉන්න. ඉතින් පිටසක්කලයා ගොඩක් දාගෙනවා. ඒකින්ද ගෝකු පිකොලට කියනවා ඉක්මන් කරන්න කියලා. ඉතින් පිටසක්කලයා හිතනවා කොහොමද අර පොඩි එකාගේ දවයකින් මාව මෙච්චර දුරු කරගලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ පිටසක්කලයා අහනවා කැකරොට් ඔයා කොහොමද අර ඇටැක් එක ඩොඩ්ජ් කරන්න යන්නේ අපි දෙන්නම් මැරෙයි කියලා. ඉතින් ඊට පස්සේ ගෝකු කියනවා ඔව් මට බෑ ඒකෙන් මම ඔයත් එක්කම මැරෙනවා කියලා. ඊට පස්සේ පිකොලෝ කියනවා පොඩ්ඩක් අල්ලන් ඉන්න ගෝකු මම දැනටමත් ඉවර වෙන්න ළඟයි කියලා. ඉතින් එහෙම පිකොලෝ හිතනවා මම දන්නවා ඔයා මැරුණාත් ඔයාගේ යාළුවා අනිවාර්යෙන් ඔයාව ඩ්‍රැගන් බෝල් වලින් විශ් කරනවා කියලා. ඉතින් ඊට පස්සේ පිටසක්කලයා කියනවා දැන් ඔයා යන්න දුන්න නැත්නම් කැකරොට් අපි දෙන්නම දැන් මැරෙන්නයි යන්නේ. ඉතින් එහෙම කියලා ඉවරනොත් එක්කම පිකොලෝ ඇටැක් කරනවා. ඉතින් ඒක කෙලින්ම ගිහලා පිටසක්කලයාටයි ගෝකුටයි වදිනවා. ඉතින් ඕගලන්ට පේනවනේ ලේ දාගෙන ඒගොල්ලෝ බිමට වැටෙනවා. ඉතින් ගෝකුයි පිටසක්කලයි දෙන්නම් වැටෙනවා. කරොට් ඔහේ මෝඩයා ඒකේ කිසිම තේරුමක් නැහැ. දැන් අපි දෙන්නම මැරෙනවා. ඊට පස්සේ පිකොලෝ කියනවා නෑ ඔයා තනියෙන්ම මැරෙන්න ගෝකුගේ යාළුවා එයාට පණ දෙයි කියලා. මොකක් ඒක ජීවිතයට එන්න බැරි දෙයක් මට කියන්න ඒක කොහොමද කරන්න කියලා. ඉතින් ඊට පස්සේ පිකොලෝ කියනවා මේ පෘථිවියේ ඩ්‍රැගන් බෝල්ස් කියලා දෙයක් තියෙනවා. ඒ හතම එකතු වුණාම අපිට ඕනම දෙයක් විශ් කරන්න පුළුවන්. ඉතින් මරණ කෙනෙක්ට ආයේ පණ දෙන එකත් ඒකට ඇතුළත් වෙන දෙයක් තමයි. හොඳයි. ඔයාට පේනවනේ මගේ මුණේ තියෙන ඩිවයිස් එක. අන්න ඒකෙන් මගේ යාළුවොත් එක්ක මට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ආ කියපු හැම වචනයක්ම අහන් හිටියේ. ඉතින් ඒගොල්ලෝ අනිවාර්යෙන්ම මෙහෙට එයි. මම දන්නවා ඒගොල්ලෝ එනවා කියලා. ඉතින් ඒගොල්ලෝ ආපුවම ඔයාලට කිසිම විදියක් නැතිව ඒගොල්ලන් නවත්තන්න. ඉතින් ඒගොල්ලෝ ආපුවම ඕගලන්ට කිසිම දෙයක් කරගන්න බැරි වෙයි.
ඉතින් ඔයාවත් ඇතුළුව අනිත් හැමෝම මේ ප්ලැට් එකේ ඉන්න ඒගොල්ලෝ විනාශ කළා දායි. ඉතින් මැරෙන්න ඕනේ මේ ඉන්න ගෝකුත් අහනවා කොච්චර දවස් යනවාද ඒගොල්ලෝ මෙහෙට එන්න. ඒගොල්ලන්ට කොච්චර කාලයක් යයිද? ඉතින් පිටිසක්කලයා කියනවා තව අවුරුද්දයි කියලා. ඉතින් ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ මටත් වැඩිය ගොඩක් ශක්තිමත් කියලා. ඉතින් එතනින් කට් කළා අපිට ගෝකුගේ යාළුවට පෙන්නනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා දැන් නම් මං හිතන්නේ අපේ තෙන්ට ඇවිල්ලාද කියලා. ඊට පස්සේ ඉතින් ආයෙ අපි යම් ගෝකුලගේ පැත්තට. ඉතින් දැන් නම් පිටිසක්කලයා මැරිලා. ඉතින් ඊට පස්සේ පිකල කියනවා දැන් ඒක ඉවරයි ගෝකු එයා දැන් මැරිලා. එහෙම්මම සද්දයක් කියලා පිකල උඩ බලද්දී ආ දකිනවා ගෝකුගේ යාළුවෝ ටික අර ජෙට් එකේ එනවා. ඉතින් ජෙට් එකේ ඉන්න කිලියන් කෑ ගහනවා අර බලන්න අන්න අරගොල්ලෝ ඉන්නවා කියලා. එහෙම්ම මෙතනින් කට් කළා අපිට වෙන ප්ලැට් එකක් පෙන්නනවා. ඉතින් මේ ප්ලැට් එකේ ඉන්න පිටිසක්කලයාගේ යාළුවෝ ටික තමයි මේ. ඉතින් ඒගොල්ලෝ මේ කතාව වෙන්නේ පිටිසක්කලයා කරන කොයිතරම් ලැජ්ජාවක්ද කරේ කියලා පෘථිවියේ ඉන්න මිනිස්සුන්ගේ අතෙන් මැරිලා. ඉතින් එතන ඉන්න එක්කෙනෙක් කියනවා මට අමුතු කුතුහලයක් තියෙනවා. ඉතින් අනිත් කෙනා අහනවා ඔයා හිතන්නේ අර රෙඩිට් කිව්වගේ ගැනද කියලා. ඊට පස්සේ අනිත් කෙනා කියනවා ඔහු අනිවාර්යෙන්ම ඒ ඩ්‍රැගන් බෝල්ස් වලට මගේ අවධානය පොඩ්ඩක් ගියා. ඊට පස්සේ එයා කියනවා නැපා පොඩ්ඩක් හිතලා බලන්න අපි ඒ ඩ්‍රැගන් බෝල්ස් හොයාගත්තොත් අපිට ඕනම දෙයක් විශ් කරන්න පුළුවන් ඕනම දෙයක්. ඉතින් එතනින් කට් කරලා ගෝකු ක්‍රිලන්ට කියනවා ක්‍රිලන් ඔයා මං වෙනුවෙන් ගෝහාන් හොදින් බලාගන්න. ඉතින් එහෙම කියලා ගෝකු මැරෙනවා. ඉතින් ක්‍රිලන් ගෝකු කියලා හයියෙන් කෑ ගහනවා. ඉතින් එතනින් කට් කරලා අපිට පිටිසක්කලයාගේ යාළුවෝ ටික පෙන්නනවා. පස්සේ අර රතු කොණ්ඩයා කියනවා නැපා අපි ගෝකුගේ යාළුවෝ ටික බය කරලා ඒ ඩ්‍රැගන් බෝල්ස් තියෙන තැන අහගමු. ඊට පස්සේ හොයාගෙන අපි ඉස්සරහට එන හැමෝම මරලා දාමු. ඊට පස්සේ කියනවා නැපා අපි ඉන්ටර්නල් ලයිෆ් එක විශ් කරමු කියලා. ඊට පස්සේ නැපා අහනවා මොකක් ජීවිත කාලෙටම ජීවත් වෙන්න. ඉතින් යාළුවනේ මේ තමයි නැපා. ඉතින් මේගොල්ලන්ගේ නම් ටිකක් අමතක ඒක හින්දා හිතන්න එපා. ඊට පස්සේ නැපා කියනවා ඒක හොඳ දෙයක් තමයි අපිට මැරෙන්න බැයි නම් අපිට පරද්දන්නත් කාටවත් බෑ. ඔව් නැපා ඒක හරි අපිට එහෙම වුණොත් සුපර් සෙයින්ලා වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ පෘථිවියට එන්න ගන්නවා. ඉතින් එතනින් කට් කළා අපිට ගෝකුගේ යාළුවෝ ටික පෙන්නනවා. ඉතින් ගෝකු එකපාරට ඩිසපියර් වෙනවා. ඒගොල්ලෝ අඩාඩි ඉද්දි ඉතින් හැමෝම පුදු වෙනවා ගෝකුට මේ මොකක්ද උනේ කියලා. ඊට පස්සේ පිකට කියනවා මම දන්නවා ඒ කාමේ. ඉතින් හැමෝම අහනවා කාමේ? ඔව් එයා තමයි පෘථිවියේ ගාඩියන්. මං හිතන්නේ ඕගොල්ලෝ එයාව දන්නවා. ඔව් මේක එයාගේ වැඩක්. මං හිතන්නේ එයාට මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා ගෝකුත් එක්ක කරන්න. ඉතින් ඊට පස්සේ හැමෝම අහනවා ඔයා එහෙම කියනවාද කියලා. ඉතින් අදට මේ එපිසෝඩ් එක ඉවරයි යාළුවනේ. අපි බලමු ඊළඟට මොකද්ද වෙන්නේ කියලා ඊළඟ එපිසෝඩ් එකේ. ඉතින් ඕගොල්ලෝ දැන් ෂෝට් ටයිම් සීරීස් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. බයි.